වැස්සෙම අපි අද බ්ලූ මවුන්ටන්ස් පැත්තට යන්න පිටත් වුණා. මොකද තස්මේනියාවල ඉඳලා ආපු යාළුවෙක් එක්ක අද දවස් අපි වෙන් කරගත්තා බ්ලූ මවුන්ටන්ස් වල තියෙන සිනික් වර්ල්ඩ් එකට යන්න. ඉතින් අද විතරයි ඒගොල්ලෝ සිඩ්නි වල ඉන්නේ. ඒ නිසා වැස්සයි මීදුමයි ගැන බලන්න නැතුව අපි මේ ගමන යන පිටත් වුණා. සිනික් වර්ල්ඩ් එක කියලා කියන්නේ හරි අපූර්ව තැනක්. එන්නකෝ අපි ඇතුළට ගිහින් බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ සීනික් ස්කයිවේ එක. මීටර 270ක විතර උසින් කේබල් මතින් ගමන් කරන්න තමයි මේක සකස් කරලා තියෙන්නේ. පේනවනේ කොහොම මීදුමක්ද අද තියෙන්නේ කියලා. අපිට ඉතින් අද තියෙන්නේ මෙන්න මේ විදිහට මීදුව මැද්දෙන් ගමන් කරන්න තමයි. ඒක මීදුම අතරේ නොපෙනී යනකම බලාගෙන ඉඳලා අපි ගියා ඊළඟට අපේ ගමන් වාරයට. මීදුම විටින් විට අයින් වෙනකොට අපිට ඒ අතරින් වටපිටාව ටිකක් බලාගන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් පැහැදිලි අහසක් තියෙන දවසක නම් මේ වටපිටාව හරිම ලස්සනට දකින්න පුළුවන්. වටපිටාව හොඳට පේන දවසක සීනික් ස්කයිවේ එකේ යද්දී කටුම්බ ෆෝල්ස්, ත්‍රී සිස්ටර්ස් වගේම ජෙම්සන් වැලි කියන ස්ථාන ඉතාම ලස්සනට පැහැදිලිව දැක ගන්න පුළුවන්. ස්කයිවේ එකෙන් ඇවිල්ලා අපි දැන් මේ යන්නේ view point එකක් ළඟට. ඇත්තටම මේ කාලගුණයත් එක්ක අපිට වටපිටාව හොඳට පෙනේවි කියලා හිතන්න අමාරුයි. හැබැයි මේ අවට පරිසරය හරිම ලස්සනයි. නෑ ඒකට කවන්න. මීදුමයි වැස්සයි ඇස්සේ මේ යන්නේ මේ view point එක. පුත් පේන්නේ නැහැ හැබැයි view point එක කිව්වට. view point එක කිව්වට මුකුත් පේන්නේ නැහැ දැන්. පොඩි වැස්සක් වැටුණ නිසා ලොකු සීතලක් නම් දැනෙන්නේ නැහැ. හැබැයි අවට කිසි දෙයක් පේන්නේ නැති ගානටම මීදුම පිරීලා. ඒකත් වෙනමම අත්දැකීමක්. ඒ කාලේ ලංකාවේ හෝටන් තැන්නේ සංචාරය කරපු හැටි තමයි මේ ගමන යද්දි මට නම් මතක් වුණේ. ඊළඟට අපි මේ යන්නේ සිනික් රේල්වේ එකට. මේක පුංචි කෝච්චියක්. පොඩි අය නම් ගොඩාක්ම කැමති වුණේ මේ කෝච්චියේ යන්න. එයාලගේ වාරේ එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපිට කෝච්චියේ යන්න වාරේ එනකන් මම කියන්නම් පොඩ්ඩක් මේ රේල් පාර ගැන විස්තර. පේනවනේ කොච්චර ලොකු ආනතියක් මේ රේල් පාරේ තියෙනවද කියලා. ඇත්තටම මේ දුම්රිය ලෝකෙ තියෙන දරුණුතම බෑවුමක දිවෙන දුම්රියක්. මෙහි බෑවුම එහෙම නැත්නම් මේ ආනතිය අංශක 52ක් විතර වෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. You see that red wall up there? See the lines that go this way, diagonally? That's 52 degrees. That's how steep it is when you're going to be going down the hill. It kind of gives you a little bit of a reference. When you're going down, you keep your eyes on the trees. The trees grow straight up, right? And then you can gauge how steep you are.
පැරණි ගල්ලඟුරු පතලක් ආශ්‍රිතව නිර්මාණය කරලා තියෙන මේ දුම්රිය මාර්ගය වර්තමානයේ වෙනකොට වඩාත් ආරක්ෂිතව පවත්වාගෙන යනවා. ඒ වගේම මෙහි දිවෙන මේ දුම්රිය වීදුරු වහලක් සහිතව වටපිටාව බලන්න පහසු වෙන විදිහට වඩාත් ආරක්ෂාකාරීව තමයි සකස් කරලා තියෙන්නේ. ඔන්න අපේ කට්ටිය යන්න ලෑස්ති. ගිහලා බලමුකෝ මේක කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. අර ඉස්සෙල්ල මම කියපු අංශක 52ක බෑවුමට තමයි අපි මේ ගමන් කරන්නේ. මීටර් 415ක දිගින් යුක්ත මේ දුම්රිය මාර්ගයේ ඒ කාලේ භාවිතා කරපු දුම්රිය මැදිරි එහෙම නැත්නම් මේ පෙට්ටි තමයි මේ දකින්න තියෙන්නේ. මේවා ඉතින් සංරක්ෂණය කරලා එන අයට බලන්න පුළුවන් වෙන විදිහට මෙතන සකස් කරලා තියෙනවා. ඒ කාලේ වගේ නෙමෙයි දැන් සංචාරක ආකර්ෂණයේ දිනා ගනිමින් ඉතාම ආරක්ෂා සහිතව මේ දුම්රිය පවත්වාගෙන යනවා. ඒ වගේම මෙම ස්ථානය ඉතාම ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයේ දිනාගත්ත ස්ථානයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මේ තමයි අපේ ඊළඟ රයිඩ් එක. සීනික් කේබල් වේ. සීනික් කේබල් වේ එක මීටර 545ක දුරක් අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. දකුණු අර්ධගෝලයේ පිහිටලා තියෙන බෑවුම් සහිතම විශාලතම කේබල් කාර් පද්ධතිය විදියට හඳුන්වා දෙන මෙම සීනික් වර්ල්ඩ් කේබල් වේ එක ගමන් කරන්නේ ජෙම්සන් නිම්නය හරහා. මීදුම අතරින් ජෙම්සන් නිම්නේ එක් කොටසකට ළඟාවෙන අපිට හැකියාව ලැබෙනවා වසර මිලියන ගාණක් පැරණි වැසි වනාන්තරයක ඇවිද යන්න.
ඉතින් ඔන්න ඒ විදිහට අපේ සිනික් වර්ල්ඩ් ගමන නිමාවට පත් වුණා. මේ තියෙන්නේ මීට අවුරුදු ගානකට කලින් සිනික් රේල්වේ එකේ මිනිස්සු ගමන් කරපු ඡායාරූපයක්. පොඩි අය ගොඩාක් සතුටු වෙච්ච ගමනක් ගැන විස්තර තමයි මම මේ විදිහට ඔයගලන්ට ගෙනාවේ. සිනික් වර්ල්ඩ් එකේ වෙබ්සයිට් එකට ගිහාම ඒගොල්ලන්ගේ ටිකට් වල විස්තර බලා ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේම තවත් ගමනක් ගැන තොරතුරුත් අරන් ආයෙත් මම ඔයගලම හමු වෙනවා. එතකන් සුබ දවසක්.